හරි අපි ඉස්සල කතා කලා එක්සක්් separable equations දැන් අපි කතා කරන්න යන්න exact equations exact equations හරි මම මේක මෙන්න මේ විදිහට කියලා දෙන්න මේකෙදි වෙන්නේ කලින් තිබ්බ කිලිතන්න මල් පෝච්චියක් තිබ්බ කිලිතන්න fx,y කියලා සමානය C මෙන්න මෙහෙම මල් පෝච්ච තිබුණා දැන් තියෙනවා නෙමෙයි තිබුණා මොකද වෙලා තියන්නේ අපි ඇවිල්ල බලන වෙලාවේ මේක මොනහරි හේතුවක් වෙලා වැටිලා මේක වැටිලා කෑලි දෙකකට කැඩිලා කෑලි දෙකට කැඩිලා මං කියනවා මේ කොටස M කොටස මේ කොටස N කොටස මේ M කෑල්ල තියෙන්නේ X සයිඩ් එකේ X කියන පැත්තේ N කියන එක්කෙනා තියෙන්නේ Y සයිඩ් එකේ හරි දැන් මේම බලන්න මම මෙන්න මේක මේ ඔය විදිහට කියලා දෙන්නම් මුලදී මෙන්න මේ වගේ මල් පෝච්චයක් තිබෙනවා. එතන මේ මල් පෝච්චයක් කියලා මේ මල් පෝච්චය මෙහෙම තිබුණා. මොන හරි වෙලා මේක වැටිලා. වැටිලා කොටස් දෙකකට කැඩිලා. මේක එක කොටසක් මේක තව කොටසක්. ඒක හිතන්නේ M කොටස වගේ. X සයිඩ් එකේ තියෙන M කොටස මේ Y සයිඩ් එකේ තියෙන N කොටස. අපි මම මේ කැලි දෙක ගන්නවා. කැලි දෙක අරගෙන එකට තියලා බලනවා මේ දෙක එකම මල් පෝච්චියේ කැලි දෙකක්ද කියලා. මොකද අපි දන්නේ නැහැ මේ දෙක හරියටම ගැලපෙනවද නැද්ද කියලා. මේක වෙන මල් පෝච්චියේ කොටසක් වෙන්න පුළුවන්. ඒ වුණාට අපි දැන් බලනවා මේ දෙක මුලින්ම එකම මල් පෝච්චියේද කියලා. හිතන්න මෙහෙම මේකයි මේ දෙක එකම මල් පෝච්චිය තියෙන්නේ M සයිඩ් එකේ M යි N යි විදියට තියෙනවා. අපි අරගෙන බලනවා M සයිඩ් එකේ X සයිඩ් එකේ M විදියට තියෙනවා Y සයිඩ් එකේ N විදියට තියෙනවා. මේ දෙක එකයි කියලා. හැබැයි එකයිද? එකක් වෙන්නේ නැහැ. මේ දෙක තමයි එකක් වෙන්නේ. ඒ හින්දා අපි මුලින්ම බලන්නේ මේ fxy කියන එක සමානයි C කියන මල් පෝච්චිය මෙන්න මේ මල් පෝච්චිය කැඩිලන්න තියෙන්නේ මේ කැඩිච්ච එකක් නම් මෙන්න මේකට වෙන්න මල් පෝච්චය කැල්ලක් ඇල්ල සෙට් කලා කියලා වැඩක් වෙන්න නැහැ අපි සෙට් කරන්න ඕනේ මේකෙන්ම කැඩිලා අයින් වෙච්ච අන් ඒකෙම මල් පෝච්චි තුරු කැහල්ල ඉස්සල්ල බලන්න ඕනේ අපි එක්සට් ටීක්වේෂන් එකක්ද නැද්ද කියලා බලන්න ඕනේ අන්න ඒක බන්නේ කියන්නේ සරුණුදුවත් මේ කෑලි දෙකම එකම මල් පෝච්චියද කියන එක චෙක් කරල බන්න ඕනේ එහෙම කරලා අපිට එක්සට් ඊක්වේෂන් ක්‍රම් හදන ක්‍රමයෙන් මේ කලින් අපිට තිබ්බ මල් පෝච්චියම ආය හදාගන්න පුළුවන් තේරවාද මේති මේ එම් කියන එකෙන මංකිවත් එක්සයි් දෙක ඉන්න කියලා මෙන්න මේ එක්වයිගේ ශිර්තයක් කියන එක තමයි මේ එම්ක්මයි කියල තින්නේ මෙයා ඉන්න එක්සයිඩ් එක ඒක හින්නම මෙහෙම ලිවා දන්න එක්මයි ඩයි බලන්න මෙයා එක්සයිඩ් එක මෙයා වයිසයි දෙගේ මේ දෙන්න එකතු කොලත් මට මල් පෝච්චයනවද නැත මල් පෝච්චයනවා හැබැයි මට මේ විදි තිබ කියලා බලන්න බෑ මේක බලමු අපි මුලින්ම මේක එක්ක්ටේෂන් එකද නැති කියලා බලන්න කොම කියලා මං කිව්වා මෙන්න මෙයා ඉන්න එක්සයිට් එක මෙන්න මේ එන්න ඉන්න වයිසයිට් එක අපි එමින් එක්සයිටගේ නම් අපි බලමු මෙයා වයිසයිට් එකට දාල් ඒකට අපි බලන්නේ අර පාර්ෂල් ඩෙරිවේෂන් කියල තියෙන ආංශිකාව කලන ඒක කරනවා අපි මේ එම් එක්කමා වයිට මේ එම් කියනෙක්ෙන් එක්සයිට්ගේ හැබැයි අපි ආංශිකාව කලනය කරන්නේ වයිගේ මේම වයිගෙන් ආංශිකාව කලනය කරනකොට මේ ආංශිකාව කලනය කරනකොට මට එක් කියල ඉන්නන අපිව අපි එක්වන් කන්ස්ටන්ට් ඒවන්නත නියතයක් විදිය සලකනවා ඒ විදිහටම අපි මේ එන්වත් ආංශිකාව කරනය කරනවා දැන් එන්නන්න වයිගේ පැත්තනම් අපි ආංශිකාව කරනය කරන්නේ එක්ගෙන් අන්න එවිදිට ඒටිය මදක තියාගතර හරි හරි දැන් මේක්ම කලාට පස්ස උත්තර දෙකක් කියනනේ අපි ගානක් එක්ක බලමු කොහොමද වෙන්න කියලා දැන් ඔහොම කලාට පස්සේ උත්තර දෙකක් කෙනවා ඔය උත්තර දෙක සමානයිදි කියල බලන්න ඕනේ ඒ කියන්නේ මෙන්න මේ දෙන්න සමානයි නං මෙන්න මෙයයි මෙයයි එකම මල් පෝච්චි කැල් දෙක එම නැත එක්සක් ඊක්වේෂන් එකක් මේ දෙක සමානයි නං අපිට මේක හදන්න පියවරට යන්න පුළුවන් මේක අසමහනං අපිට මේ එක්සට ඊක්වේෂන් එක හදන්න බෑ තේරුණාද
ආයි කෑල්ල කියනවා මල් පෝච්චයක් තිබිලා තියෙනවා ඒක වැටිලා කෑලි දෙකකට වගේ වෙන් වෙලා තියෙනවා එකක් තියෙන එක් සයිඩ් එකට විසික් වෙලා එන් කියලා කෑල්ල වයි සයිඩ් එකට විසික් වෙලා එන් කියලා කෑල්ල ඒක අපිට ආය හදන්න කලින් ඒ දෙක එකම මල් පෝච්චද කියලා බලන්න ඕනේ නැත්නම් හදන්න බෑ අපිට මේක මේ විදිහට ලියන්න පුළුවන් එතකොට ඒ දෙක සම් බලන්න තියෙන්නේ දැන් m කෑල්ල ගත්තා m කෑලි නෙක් සයිඩ් එකේ නම් අපි ආව y වලින් ආංශික අවකලනය කළා මෙන්න මේම දැන් ඒක හෙව්වා අපි ගානක් හදලා බලමු මොකද්ද වෙන්නේ කියලා මෙන්න මෙයා වයි සයිඩ් එකකින් ගෙන්ව ගත්තා එයා වයි සයිඩ් එකකින් ඉඳන් අපි x ගෙන් ආංශික අවකලනය කළා තේරුණාද හරි ඒ දෙක සමාන නම් අපිට එක්සැක්ට් ඉක්වේෂන් එකක් විදිහට ඒගොල්ලන්ව ගාන හදන්න පුළුවන් දැන් බලමු අපි ඕක උදාහරණ ගානකින් මෙන්න මේ ගාන බලන්න 2x වර්ග y ඍණ 3 dx ධන 2x වර්ග y 2xy වර්ග 2x වර්ග y ධන 4 dy සමානයි බිඳුවයි කියලා සමීකරණයක් තියෙනවා හරි දැන් බලන්න මෙයාවයි සංසන්දනය කරගන්න මම මේ මෙතන ලිව්ව කෙනාවයි මෙයාවයි dx ඉන්නවා dx ඉන්නවා dy ඉන්නවා dy ඉන්නවා xy ඇතුළෙන් ප්‍රකාශනයක් තියෙනවා xy ඇසුරෙන් ප්‍රකාශනයක් තියෙනවා මේ බලන්න dx ඉස්සරත් xy ඇසුරෙන් m කියලා ප්‍රකාශනයක් තියෙනවා එහෙනම් මෙයා හැසිරෙනවා m වගේ මෙන්න මෙයා හැසිරෙනවා n වගේ අපි මුලින්ම බලමු මේගොල්ලන්ව එක්සැක්ට් ඉක්වේෂන් එකක්ද කියලා එහෙම නැත්නම් අපි බලමු මේ දෙන්න එකම මල් පෝච්චියේ කෑලි දෙකක්ද කියලා මෙයාව ගමුකෝ 2xy වර්ග ඍණ 3 මෙයාව අපි ආංශික අවකලනය කරමු y වලින් මං කිව්වා ආංශික අවකලනය කරනකොට ඩාබ 2xy² 3 එක ඩාබ y වලින් ඩෙරිවේට් කරනකොට බලන්න y වලින් නම් ඩෙරිවේට් කරන්න x කියන එක නියතයක් වගේ හැසිරෙනවා දැන් මේ තෝර නියත එක අවකලනය ගත්තා 2x වතාවක් 2y ඍණ බිඳුවයි එහෙම නැත්නම් 4යි xy අපි දැන් මෙයාව බලමු එයාව දැන් n කියන එක්කෙනා ඉන්නේ y සයිඩ් එකේ නම් අපි අවකලනය කරන්න ඕනේ x වලින් 2x වර්ග y ධන 4 ඒක මෙයා කළොත් 2යි x වලින් නම් මෙයා කරන්නේ 2x y මොකද y කියන එක්කෙනා x වලින් නම් ආංශික අවකලනය කරන්නේ y කියන එක්කෙනා නියතයක් ධන බිඳුවයි 4යි xy ආන්න මේ දෙන්න සමානයි මේ දෙන්න සමානයි ඒ දෙන්න සමානයි කියන්නේ මෙන්න මෙයාගේ මේක කැඩිච්ච කෑලි දෙක නේද මේ ඉන්නේ හරියටම එකම මල් පෝච්චියේ කෑලි දෙකක් එහෙනම් අපිට මේක එක්සැක්ට් ඉක්වේෂන් එකෙන් හදන්න පුළුවන් දැන් අපි ඒ ටික කරලා ඒ කියන්නේ එක්සැක්ට් ඉක්වේෂන් එකක් හදන්නද කියලා හොයලා ඉවරයිනේ දැන් අපිට තියෙන්නේ ඔය කෑලි දෙක අලවන්න අපි මුලින්ම m කොටස අලවමු මෙන්න මේ m කෑල්ල මල් පෝච්චිය අලවලා ඉමු m කොටස මේ මල් පෝච්චිය අලවනකොට කරන්න තියෙන්නේ මොකද්ද මුලින්ම m ව x වලින් ඉන්ටිග්‍රේට් කරන්න තියෙන්නේ එහෙම නැත්නම් m ව x වලින් අනුකලනය කරන්න තියෙන්නේ අපි ගමුකෝ f කියලා ශ්‍රිතයක් කියලා එක f කියන ශ්‍රිතය මං කිව්වා m මෙන්න මෙයාව අනුකලනය කරන්න තියෙන්නේ කාගෙන්ද x කියන අනුකලනය කරන්න තියෙන්නේ තේරුණාද ඔය අපි යන්නේ දැන් මල් පෝච්චිය අලවන්න හදන්නේ මොකද එක්සැක්ට් ඉක්වේෂන් එක කියලා හොයාගත්තා ඒ හොයාගත්ත හින්දා අපි දැන් ඒක අලවන්න හදන්නේ බලමු එක අලවන්නේ අනුකලනය කරලා ඒ කියන්නේ 2xy වර්ග ඍණ 3 කියන එක්කෙනාව x විසින් අවකලනය කරනවා මොකද m ඉන්නේ x පැත්තේනේ ඒකින්ද අනුකලනය කරනවා දැන් අපි මේක අනුකලනය කළොත් දැන් x විසින් නම් අනුකලනය කරන්නේ y කියන එක්කෙනාව නෑ වගේ සලකන y කියන එක්කෙනා නිකන් නියතයක් වගේ සලකන්න 2y වර්ග x ගත්තොත් x වර්ග බෙදීම 2යි ඊට පස්සේ ඍණ
3යි x. දැන් ඇත්තටම අපි c කියලා නියතයක් දානවනේ. මෙතනදී c කියලා නියතයක් දාන එක වැරදි. අපිට මෙහෙම c කියලා නියතයක් දාන්න බෑ. හේතුව අපි මේකෙදි y කියන එක්කෙන නිකන් නියතයක් විදිහට නොසලකා කියන්නේ. ඇත්තටම y කියන එක්කෙන නියතයක් නෙමෙයි. y කියන එක්කෙන වෙනස් වෙනවා. ඒ හින්දා අපිට මෙතනට එන්න ඕනේ නියතයක් නෙමෙයි. නිකන් gx gy වගේ y ගේ ශ්‍රිතයක් නේ එන්න ඕනේ. මොකද අපි y ව නොසලකා හැරියට y ගෙන් මොන හරි එන්න ඕනේ y ගේ ශ්‍රිතයක් අනිවාර්යෙන් එන්න එපයිනේ. ඒ හින්දා තමයි අපි මේ නියතයක් වෙනුවට gy කියලා පදයක් දාන්නේ. හේතුව අපි y ව ඉස්සලා නොසලකා හැරියා. ඒ නිසා තමයි අපිට ඔතන නිකන් නියතයක් වගේ ආවේ. නැත්තම් අපිට ඔතන y ඇසුරින් මොන හරි ප්‍රකාශනයක් එන්න ඕනේ. හැබැයි අපි දන්නේ නැහැ. ඒ හින්දා තමයි අපි ඔය gy කියලා දාන්නේ. තේරුණාද? හරි. දැන් ඔන්න අපි m කැල්ල අලවලා ඉවරයි. මේ තියෙන භාගයට හදාගත්ත මල් පෝච්චිය. මේ f අකුරෙන් කියන්නේ භාගයට හදාගත්ත මල් පෝච්චිය. දැන් අපි n කොටස අලවන්න ඕනේ. අපි මේ n කැල්ල අලවන්නේ කොහොමද? n කැල්ල අලවන්නේ අපි ඔය F භාගයට හදාගත්ත F y විෂයෙන් අවකලනය කරනවා. මේ භාගයට හදාගත්ත F ඩාබ F ඩාබ y ගෙන් අවකලනය කරනවා. එතකොට ඩාබ දැන් අපි කිව්වා y ගෙන් අවකලනය කරනකොට මොකද වෙන්නේ? x කියන එක්කෙන නියතයක් විදිහට හැසිරෙනවා. එහෙනම් අපි බලමු කරලා. 2x වර්ග 2y මේ දෙකට දෙක කැපිලා යනවනේ. ඒකින්ද අපි දෙක නැතුවම ගමු. මේ දෙකට මේ දෙක කැපිලා ගියා. y වර්ග x වර්ග මොකද x වර්ගනේ දැන් y විශේෂයෙන් අවකලනය කරන නියතයක් වෙන්නේ. එතකොට වැඩි කිරීම 2y ඍණ 3 ධන g dash y මට මෙන්න මෙහෙම එනවා. එතකොට බලන්න 2x වර්ග y අඩු කිරීම 3 ධන g dash y මට මෙන්න මේ විදිහට අවිල්ල තියෙනවානේ. හරි. දැන් මේක මට මෙතන පොඩි වැරද්දක් කරලා තියෙනවා. මම දැන් y විශයෙන් නම් අවකලනය කළේ 3x කියන එක්කන අවකලනය. 3x කියන එක්කන මෙතන නියතයක් නේ හැසිරෙන්නේ. මොකද x ඇහි මම කිව්වනේ මේක මේ y විශයෙන් අවකලනය නම් කරන්නේ x කියන එක්කෙනාව නියතයක් ලෙස සලකනවා. එතකොට මෙයා නියතයක් නම් නියතයක අවකලනය බිඳුවයිනේ. එතකොට මෙන්න මෙයා බිඳුවයි. මට අන්න එතන වැරදිලා තිබ්බා. 2x වර්ග y ධන g dash y. බලන්න මේ වගේ කෙනෙක් මීට දැන් කොහෙට හරි දැකලා තියෙනවද කියලා මීට කලින්. 2x වර්ග y. බලන්න මෙතන ඉන්න 2x වර්ග y. මෙන්න මේ කියන්නේ 4. එහෙනම් අපිට තේරෙනවා නේද මෙන්න මෙයයි එක වගේ. ඒ කියන්නේ මේ කවුද මේ? n. එහෙනම් 2x වර්ග y ධන g dash y කියන කෙනා 2x වර්ග y ධන 4 නම් g dash y කියන කෙනා 4ද නැද්ද? g dash y කියන කෙනා 4. g dash y කියන කෙනා 4 නම් gy බලන්න පුළුවන් කොහොමද? මෙයාව අනුකලනය කළොත් කවුරු වෙන්නේ? 4y නේද? එහෙනම් g dash y මම මෙයාවත් අනුකලනය කළා මෙයාවත් අනුකලනය කළා. එතකොට g dash y කියන කෙනා වෙනවා gy විදියට 4 එනවා 4y විදියට. ඔන්න මම දැන් gy වත් හොයාගත්තා. දැන් බලන්නකො මට මෙතන නැති වෙලා තිබ්බේ gy ගේ අගේ විතරයිනේ නැත්තම් ලස්සන සූත්‍රයක් ඇවිල්ලා තිබ්බනේ. එහෙනම් මට ලියන්න පුළුවන් දෙයිද? fx මෙන්න මේ gy ට දාලා. එහෙනම් මට කෙලින්ම ලියන්න පුළුවන් y වර්ග x වර්ග ඍණ 3x gy වෙනකොට දැන් මේ 4y දානවා. මම ඒ වෙලේ කිව්වනේ මෙතන කන්ස්ටන්ට් එකක් එන්නේ නැත්තේ මෙතන අපි y නොසලකා හැරපු හින්දා y ගේ ශ්‍රිතයක් එන්න ඉඩ තියෙනවා කියලා. ඒ විදිහටම මෙතන දැන් y ගේ ශ්‍රිතයක් නේ ඇවිල්ලා තියෙන්නේ. අන්න ඒක තමයි මම කිව්වේ මෙතන නියතයක් දාන්න යන්න එපා කියලා. සමානයි මොකක් හරි නියතයක්. බලන්න ඇයි එහෙම දැම්මේ? මේ fx, y සමානයි c. මේ fx, y සමානයි c.
පේනවද මට එක්සැක්ට් ඉක්වේෂන් එකකින් මට සමීකරණයක් ආවා. තේරුණාද මේක හදපු විදිය? මේක මතක තියාගන්න ඕනේ. අර මල් පෝච්චියේ කතාව මතක තියාගන්න ඕනේ. මේ කෑලි දෙක සමානද කියලා බලන්න ඕනේ. ඊට පස්සේ මල් පෝච්චිය අපි එකින් එකට අලවන්න ඕනේ. අලවනකොට මුලින්ම අලවන්නේ කැඩිච්ච කෑල්ලට අපි m කෑල්ල අලවනවා. m කෑල්ල අලවන්න නම් අපි කරන්නේ මේ m කෑල්ල ගත්තා. ඒ කියන්නේ මෙන්න මේ 2xy වර්ග ඍණ 3 කියන එක ගත්තා. එයාව x විශයෙන් අනුකලනය කළා. අනුකලනය කළාට පස්සේ අපි මෙතනට හරියන් දාන්නේ ධන c. ධන c දාන්න නැතුව අපි gy දාන්නේ. අපි මෙතනදී x විශයෙන් අනුකලනය කරන නිසා y කියන එක නා නියතයක් වගේ නිකන් සලකනවා. එතකොට එහෙම සලකපු හින්දා අපි මෙතනට නියතයක් වගේ ආවා. හැබැයි ඇත්තටම අපි එහෙම සලකුවට y කියන එක නා වෙනස් වෙන කෙනනේ. ඒකින්ද මෙතනට එන්නේ y කිසිතයක්. ඒකින්ද අපි gy කියන එක දානවා. හරි. ඊට පස්සේ දැන් m කෑල්ල එලෙව්වා. අපි දැන් m කෑල්ල අලවන්න තියෙන්නේ. m කෑල්ල අලවනකොට අපි කරන්නේ මේ භාගයට හදාගත් උත්තරේ. හොඳට මතක තියාගන්න. අපි මේ භාගයට හදාගත් උත්තරේ තමයි බලන්න ඕනේ. මේ භාගයට හදාගත් උත්තරේ y ගෙන් ආංශික අවකලනය කරනවා. ආංශික අවකලනය කරනකොට මට මෙතන වැරදුන තැන x ව නියතයක් විදිහට කරන්න ඕනේ. නියතයක් විදිහට සලකන්න ඕනේ. මොකද y ගෙන් ආංශික අවකලනය කරන්නේ. ඒතකොට මේක x වර්ග වැඩි කිරීම 2y එනවා. 3x කියන්නේ y ගෙන් අවකලනය කරන අවස්ථාවේදී 3x කියන්නේ නියතයක්. නියතක අවකලනය බිඳුවයි gy ගේ g'y. මේක සුළු කළාට පස්සේ මට මේ n වගේ කෙනෙක් තමයි එන්න තියෙන්නේ. 2x වර්ග y 2x වර්ග y ධන g'y. එතකොට මේ g'y කියන එක කෙනා හැසිරෙන්නේ 4 වගේ. අන්න ඒක තමයි මේ දෙක සමාන කරලා තමයි මේ මෙතනින් එවිලා තියෙන්නේ. එතකොට මේ දෙන්න අයින්ලා යනවා g'y කියන්නේ 4. g'y කියන්නේ 4 නම් ඒ කියන්නේ මේ සරලම ගත්තොත් මේක විස්ථාපනය මේක ප්‍රවේගය. විස්ථාපනය කියන එක අවකලනය කළොත් ප්‍රවේගිනවා. ප්‍රවේගය කියන එක අනුකලනය කළොත් විස්ථාපනය වෙනවා. ඒ වගේ වැඩක් තමයි g'y කියන එක අනුකලනය කළොත් මට gy කියන එක හම්බ වෙනවා. ඒක තමයි g'y කියන එක 4 වෙලා gy කියන එක 4යි y උනේ. අපි ඒක හම්බෙච්ච එක මේ අර අපි භාගයට හදාගත්ත සමීකරණයට ආදේශ කරනවා. එතනින් මට එනවා අන්තිමට fx, y කියන සමානයි c කියන උත්තරේ. තේරුණාද? හරි. දැන් අපි යමු තුන්වෙනි අවස්ථාවට. ඒ තමයි homogeneous equations. හරි. homogeneous equations අපි කලින් කතා කළා මොනවද මේ homogeneous අර මේ functions කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ අර t එළියට අදින්න part 1 එකේදී අපි කතා කරේ. හරි. දැන් මේකෙදි මෙන්න මේ වගේ ආකාරයක් තමයි තියෙන්නේ. dy over dx f x, y f1 f2 x, y ශ්‍රිත දෙකක් තියෙනවා. එක ශ්‍රිතයක් තියෙනවා xy ගෙන් f2 කියන එකක් තියෙනවා xy කියන අකුරුත් එකත් එක්ක ශ්‍රිත දෙකක් තියෙනවා. මං කිව්වා homogeneous කියන එක part 1 එකේදී මෙන්න මේගොල්ලන්ගේ හැම පදයකම powers වල එහෙම නැත්නම් බලවල එකතුව සමානයි. මෙයාගේ ඒ වගේම බලවල එකතුව සමානයි. මෙයාගේ බලවල එකතුව දෙකම සමානයි නම් අන්න අපි කියනවා මේක homogeneous මේ equation එකක් කියලා. හරි. මේ වගේම විසඳන ප්‍රධාන ක්‍රම දෙකයි තියෙන්නේ. ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක අපේ ලේසි ක්‍රමය. ඒක තමයි සාමාන්‍ය සරල ක්‍රමය. ඒ වුණාට ඊට පස්සේ තව අවස්ථාවක් තියෙනවා කම්ප්ලෙක්ස් එක. කම්ප්ලෙක්ස් අවස්ථාවත් කොටස් දෙකකට බෙදෙනවා. මම මේ අවස්ථා එතකොට ඔක්කොම අවස්ථා තුනක් තියෙනවා. ප්‍රධාන අවස්ථා දෙකයි, සරල අවස්ථාව සහ සංකීර්ණ අවස්ථාව. මේ සංකීර්ණ අවස්ථාව ට්‍රැප් එකක් වගේ නිකන් බුලක් වගේ. ඒක අපිට පේන්නේ නැහැ මේක නිකන් homogeneous equation එකක් කියලා. මොකද දැන් නිකන් හිතන්න x y ධන 5 x ධන 2x 2y ධන 5. දැන් බලන්න මෙයාගේ 1යි මෙයාගේ 1යි මෙයාගේ සාමාන්‍යයෙන් ඉලක්කමක අපි බලනවා
මෙයා එකයි මෙයා ගිහින් බලනවද නෑ. දැන් හිතන්න මෙයාගේ 4යි මෙයාගේ 4යි මෙයාගේ 4යි මෙයාගේ 4යි මෙහෙම තිබ්බ කියලා. මේක අවුලක් නෑ. මේක අවුලක් නෑ. 4යි 4යි හරි. මේකත් 4යි 4යි හරි. මෙයා පේන්නේ නෑනේ එහෙම තිබ්බම. අන්න ඒ වගේ අවස්ථාවකට අපි කියනවා කම්ප්ලෙක්ස් ට්‍රැප් එක කියලා. මම ඒක විසඳන විදිය කියන්නම්. එතකොට අපි මුලින්ම බලමු මේ හෝමෝජීනියස් ඉක්වේෂන් එකේ සරලම අවස්ථාව. සරල අවස්ථාව කොහොමද විසඳන්නේ කියලා. ඒක විසඳන්නේ ප්‍රධාන ආකාර 3යි. ප්‍රධාන ස්ටෙප් එහෙම නැත්නම් පියවර 3කින්. පළවෙනි එක තමයි y වෙනුවට vx දාන්න. ශ්‍රිතයේ තියෙන හැම y වෙනුවකටම y අයින් කරලා y වෙනුවට vx දාන්න ඕනේ. දෙවෙනි එක y වෙනස් කරනවා නම් අපි dy වෙනස් කරන්නත් ඕනේ. dy over dx කියන එක කෙනා අපිට x විසින් අවකලනය කළොත් මට මේ vx එහෙම නැත්නම් ගුණිතයක අවකලනය කියන එක ගන්න පුළුවන් මේ v කියන එක කියලා නියතයක් නම් මෙන්න මෙහෙම x වතාවක් v ධන v වතාවක් x ඔන්න ඔහොම. නෑ v කියන එක කියලා නියතයක් නෙමෙයි සෝරි. v කියන එක කියලා දැන් x වලින් අපි අවකලනය කරන්න දන්නේ x වතාවක් v ගේ අවකලනය dv over dx ධන v වතාවක් x ගේ අවකලන එකයි. එතකොට x dv dx ධන v. හරි. මං කිව්වා පළවෙනි එක මේකේ සරල අවස්ථාව. හෝමෝජීනියස් එකේ ප්‍රධාන අවස්ථා දෙකකට බෙදෙනවා. සරල අවස්ථාව සංකීර්ණ අවස්ථාව. සරල අවස්ථාව ගන්නකොට කරන්න තියෙන පළවෙනි එක තමයි y කියන එක කෙනා වයින් කරලා ඒ වෙනුවට vx දානවා. දෙවෙනි පියවර තමයි dy over dx. දැන් මෙතන dy over dx කෙනෙකුත් ඉන්නවනේ. එයා වයින් කරන්න ඕනේ. එයා වයින් කරන පළවෙනි කෙනාව අවකලනය කරනවා. එතකොට මට වැරදුනේ v කියන එක වෙනස් වෙන එක්කෙනෙක්නේ. එතකොට අපි දන්නේ එයාවත් අවකලනය කරන්න ඕනේ. අපි නියතයක් විදිහට සලකන්න බෑ. එතකොට ගුණිතක අවකලනය වගේ මේක ගත්තා. හරි. මේක ඇල්ල ඉවරයි. ඊළඟ පියවරේදී කරන්නේ ඔය ටික අර අගයට ආදේශ කරනවා. කලින් අර මේ ශ්‍රිත තියෙන ශ්‍රිතවලට ආදේශ කරනවා. තියෙන මේ ශ්‍රිතවලට ආදේශ කළාට පස්සේ x වල තියෙන ලොකු අර බලවල පදයන් ටික කැපිලා යනවා. ඒ කැපිලා ගිහිල්ලා x වලිනුයි v වලිනුයි විතරක් ඉතුරු වෙනවා. ඒව දෙපැත්තට කරලා අරගත්තට පස්සේ අපි v ව තනි කරගන්නවා. v ව තනි කරගෙන v වෙනුවට කවුරු දාන්නේ? මෙන්න මේ y බෙදීම x කියන එක කෙනා දානවා. මොකද්ද? මේ දෙක මේ පළවෙනි එකේ y වෙනුවට vx දානවා. dy over dx වෙනුවට මෙන්න මෙයාව දානවා. ඒ දුන්නාම ධර්මයට පස්සේ සුළු කරනවානේ. සුළු කළාට පස්සේ අපිට එන උත්තරේදී එන්නේ x පදයි v පදයි විතරයි. ඔක්කොම x වල ලොකු පද ඔක්කොම ඒ කියන්නේ ලොකු බලවල් වල පද ඔක්කොම කැපිලා ගිහලා x පදයි v පදයි විතරයි ඉතුරු වෙන්නේ. අපි x පද එක පැත්ත කරත් v පද එක පැත්ත කරත් දාලා v තනි කරගන්නවා. මේ v කියන කෙනාව තනි කරගන්නවා. v තනි කරගත්තට පස්සේ අපි දන්නානේ y සමානයි vx කියලා. එහෙනම් y බෙදීම x නේද v. එහෙනම් අන්තිමට y වෙනුවට මෙන්න මේක දාන්න විතරයි තියෙන්නේ. එතකොට අපිට ඔය හෝමෝජීනියස් ඉක්වේෂන් එක හදන්න පුළුවන්. අපි ඔකට උදාහරණයක් බලමු. අපි ලියමු මේකට උදාහරණයක්. එක්සැම්පල් එකක් ලියමු dy over dx සමානයි dy over dx සමානයි x වර්ග ධන y වර්ග බෙදීම xy. x වර්ග ධන y වර්ග බෙදීම xy. මේක. හරි. මම මොකද කිව්වේ පළවෙනි එක? y වෙනුවට vx දාන්න. dy over dx වෙනුවට අපි ඒක අවකලනය කළොත් මම මේක හදන විදියම පෙන්නන්න. අපි ගන්නවා y සමානයි vx කියලා ගන්නවා. මේක අංක 1 කියලා ගමුකෝ. මේක අංක 2. මම මෙයාව අවකලනය කරනවා. dy over dx සමානයි x dv over dx plus v. මේ 2යි 3යි මම එකට ආදේශ කරනවා. එතකොට x dv over dx plus v
මේ පැත්ත x වර්ග ධන y වර්ග x වර්ග ධන y වර්ග කියන්නේ v වර්ග ධන වර්ග x වර්ග මෙයාගේ වර්ගෙන් x වතාවක් v x වර්ග මේ බලන්න x වර්ගට x වර්ගට x වර්ග කැපිලා යනවා ඒ කියන්නේ සරලව ගත්තොත් මේ x වර්ග එළියට ගත්තොත් එක ධන v වර්ග ඉතුරු වෙනවා පල්ලෙහා තියෙනවා x වර්ග v x වර්ගට x වර්ග කැපිලා යනවා මේ පැත්තේ x dv යට dx සමානයි මේ v වත් එහා පැත්තට යවමු අපි එක ධන v වර්ග බෙදීම v ඍණ v හරි මේක සුළු කරමු සුළු කරාට පස්සේ v එක ධන v වර්ග ඍණ v වර්ග මේ v වර්ගට මේ v වර්ග කැපිලා යනවා x dv over dx මට මෙහෙම එනවා අපි මේක සුළු කරමු මට ඇවිල්ලා තියෙන්නේ x dv over dx කියන එක කෙනා සමානයි 1 යට v මේක දැන් කවුරු වගේද මේක දැන් නිකන් separable equation එකක් වගේ අපි මුලින්ම කරේ v ටික එක පැත්තකට ගමු x ටික එක පැත්තකට ගමු v dv සමානයි 1 යට x dx ඔය විදිහට ඇවිල්ලා තියෙන්නේ v dv හරි දැන් ඕක අපි දෙපැත්තම අනුකරණය කරමු මේක අනුකරණය කරොත් මට එනවා v වර්ග බෙදීම 2 සමානයි 1 යට x අනුකරණය කළාම ln x ධන c මට මෙහෙම එන්නේ v වර්ග බෙදීම 2 ln x ධන c මට මේ පැත්තෙත් නියත මෙන්න මෙතනිනුත් නියතයක් එනවා මේකිනුත් නියතයක් එනවා ඒ නියත දෙක එකම පැත්තට දාලා තනි නියතයක් කරලා තියෙන්නේ මොකද මෙතන නියතයයි මෙතන නියතයයි තියාගෙන තේරුමක් නෑනේ මොකද ඒකෙන් එක අඩු කරලා තින්නේ තනි නියතයන්නේ අන්න ඒකින්ද හරි දැන් මට මේක තනි පදයක් කරන්න පුළුවන් නේද මේ මෙයා නියතයක්නේ මෙයා නියතයක් නිසා මට මෙයාට ඕන දෙයක් කරන්න පුළුවන් මට මෙයාට දැම්මොත් ln k කියලා අවුලක් නෑනේ මොකද මෙයත් නියතයක් මේ නියතය වෙනුවට මම මේ වගේ නියතයක් ලියනවා මොකද මට මෙතන ඉන්නේ ln කෙනෙක්නේ ඒ හින්දා ln x ධන ln k ලඝු දෙකක එකතුවක් එකට ලියනකොට අපිට ලඝු දෙකක ගුණිතයක් විදිහට ලියන්න පුළුවන් එහෙනම් දැන්ට අපිට ඔන්න ඔහම වෙලා තියෙනවා තේරුණාද දැන් මම කරන්නේ v වර්ග කියන එක කෙනා v වර්ග සමානයි 2 ln kx v වර්ග වෙනකොට මම දැන් කලින් කිව්වේ මොකද්ද මේ ටික දාලා සුළු කරනකොට මම ඔන්න බලන්න මෙයා කිව්වා මුලින්ම y කියන එක කෙනා vx දාන්න කියලා ඊළඟට dy over dx දාන්න කිව්වා ඒ ටික දාලා සුළු කරනකොට xv පද වල වර්ග ලොකු පද ඔක්කොම කැපිලා ගිහිල්ලා අන්තිමට xv ගේ තනි බල ටිකක් ඉතුරු වෙයි කිව්වා මේ බලන්න මෙතනට නෝර කැපිලා ගිහිල්ලා මෙතනට මේ පේලිය එනකොට x ගේ තනි බලයයි v ගේ තනි බලයයි එන විදිහට ඔක්කොම සුළු වෙලා තිබ්බනේ එතනින් එහාට මොකද වෙන්නේ ඒක තව සුළු කරන් ගිහිල්ලා අන්තිමට v තනි කරගත්තට පස්සේ කවුද දාන්නේ අර y සමානයි vx නම් v කියන්නේ y බෙදීම x නේ y බෙදීම x වර්ග සමානයි 2 ln kx එහෙනම් y වර්ග සමානයි 2 x වර්ග ln kx තේරුණාද ඔය තියෙන සරල අවස්ථාව ඒ සරල අවස්ථාවේ තියෙන පියවර තුනයි ඒ පියවර තුන හදන් යනකොට නිකම්ම උත්තරේ එනවා හරි ඊළඟට අපි දැන් බලමු කම්ප්ලෙක්ස් අවස්ථාව ඒකෙදී ඔතන පොඩි ට්‍රැප් එකක් තියෙනවා ඒකේ ඉන්නේ මෙන්න මේ ආකාරයට දැන් අපිට ආවි ඉස්සෙල්ලා මේ සරල ආකාරයක් මාරම සරල අවස්ථාවක් ආවේ දැන් හිතන්නේ ඒ වෙනකොට මේකේ ඉන්නේ dy over dx මම මේ කම්ප්ලෙක්ස් අවස්ථාව තමයි දැන් කියන්නේ යන්නේ කම්ප්ලෙක්ස් අවස්ථාවේ කොටස් දෙකක් තියෙනවා මම මේ කොටස් දෙක මොකක්ද කියලා පැහැදිලි කරන්න dy over dx කියන එක කෙනා එනවලු ax වර්ග bx ධන c නෑ
AX ධන BY මම මෙම AX ධන BY ධන C ඊළඟ වෙන නියත වලින් AX ධන BY ධන C හරි මෙන්න මේ ආකාරයට එනවලු මේ ආකාරයට ආවට පස්ස අපිට බලන් තියෙන්නේ මෙන්න මෙහෙම මං කියවනේ මේ කම්ප්ලෙක්ස් අවස්ථාවත් කෑලි දෙකකට දෙනවා කියලා. ඒ කෑලි දෙකකට බෙදෙන අවස්ථාව තමයි අපි මේ බලන්න දන්නේ. අපි බලනවා A බෙදීම A ගෙයි B බෙදීම B ගෙයි නියතය අනුපාතය. A බෙදීම A ගේ අගේ B බෙදීම B ගේ අනුපාතය බලනවා. ඒ දෙක සමාන නම් එක විදිහකට කරනවා අසමාන නම් තව විදිහකට යනවා. තේරෙනවද? අපි මුලින්ම බලමු මේ අසමාන අවස්ථාවේදී මොකද කරන්න කියලා. ඒකට අපි කරන විදිහක් තමයි ඔය x අපි දැන් ඉස්සෙල්ලා කළේ මොකද y වෙනුවට vx දැම්මා. මේක කරන්නේ x වෙනුවට x ධන h දානවා y වෙනුවට y ධන k දානවා. මේ අවස්ථාවේදී මොකද කරන්නේ x වෙනුවට x ධන h දානවා y වෙනුවට y ධන k දානවා. ඇයි දැන් මේක මෙන්න මේ සමීකරණය මෙන්න මේ සමීකරණ ටික ගත්තොත් සාමාන්‍යයෙන් වෙන්දට නම් xy බිඳුවේදී හමු වෙනවා විදිහට නිකන් තමයි අපි නිකන් හිතන්නේ. දැන් මෙතන මේ c එකක් තියෙන හින්දා ඒ කියන්නේ අර y සමානයි mx ධන c ආකාරයනේ. y සමානයි mx ධන c ආකාරයනේ. y අගයක් තියෙන mx ධන c මේවා නියම අවස්ථාවක යන්නේ නැතුව බිඳුව හරහා යනකොට මේ සින් බිඳුව වෙනවා. දැන් මේක අපි කරන්නේ මේ හම්බෙන රේඛා දෙක බිඳුවයි කියලා ගන්න තැනකට තමයි ගන්න. ඒ කියන්නේ අපි මේ අක්ෂ දෙක කැපුවාම ගෙන්නනවා කැපිලා යන තැනකට. ඒක තමයි මේ සරල තේරුම. අපිට ඒක වැඩක් නෑ. අපි කරන්නේ x කියන එක්කෙනා x කැපිටල් x ධන h කියලා හිතනවා y කියන එක්කෙනා කැපිටල් y ධන k කියලා හිතනවා. මේකෙදි අර y සමානයි vx කියලා හිතුවා වගේ. තේරුණාද? හරි. ඊට පස්සේ තියෙන්නේ අර සමගාමී සමීකරණයක් වගේ විසඳනවා. මෙන්න මෙයාව. මේ දෙන්නව ax ධන by ධන c කියන එක්කෙනායි ax ධන by ධන c කියන එක්කෙනාවයි සමානයි බිඳුව අවස්ථාවට. බිඳුව අවස්ථාවට දාලා අපි මේ සමගාමී සමීකරණය විසඳනවා. හරි මං කිව්වා මෙන්න මේ සමගාමී සමීකරණ දෙක විසඳන්න කියලා. ax ධන by ධන c සමානයි බිඳුව අවස්ථාව හා ax ධන by ධන c සමානයි බිඳුව. මෙන්න මේ දෙක අවස්ථා දෙක විසඳුවාට පස්සේ මට x වලටයි y වලටයි උත්තර දෙකක් එනවා. x වලට එනවා උත්තරේ ඒක තමයි h. y වලට උත්තරයක් එනවා ඒක තමයි k. හරි. එතකොට අපිට මේකට අගයන්න අද දැන් මේ දෙකට අගයන්නේ මං ගානක් හදනකොට ඔයගලන්ට තවත් පැහැදිලිව පේන්නේ x වලටයි y h වලටයි k වලටයි උත්තර දෙකක් හොයාගෙන තියෙන්නේ. අපි මොකද කරන්නේ මේ h වලටයි k වලටයි හොයාගත්ත එක මෙන්න මේ පළවෙනි සමීකරණයට ආදේශ කරනවා. ආදේශ කළාට පස්සේ මේ c කියන පදය නැති වෙලා ගිහිල්ලා මේක හෝමෝජීනියස් නිකන් සාමාන්‍ය හෝමෝජීනියස් විදියට එනවා. ඊට පස්සේ කරන් තියෙන අපිට සාමාන්‍ය විදියට ගාන හදාගෙන යන්න තියෙන්නේ. අපි ඒකේ උදාහරණ ගානක් හදලා බලමු. හරි. අපි ඒකේ උදාහරණ ගානක් හදමු. dy over dx සමානයි x ධන 2y ඍණ 3 x ධන 2y ඍණ 3 බෙදීම 2x ධන y ඍණ 3 2x y ඍණ 3 ධන y ඍණ 3 හරි. දැන් මෙයා ඉන්නේ මෙන්න මේ වගේ ආකාරයකින් ඉන්නේ. ax ධන by ධන c
AX ධන BY ධන C ඒ වගේ ආකාරක ඉන්නේ. අපි මොකද කරන්නේ A බෙදීම A ගේ අනුපාතයයි B බෙදීම B ගේ අනුපාතය බලමු. ඒ කියන්නේ A බෙදීම A ගේ අනුපාතයයි B බෙදීම B ගේ අනුපාතය බලමු. A කීයද 1යි. කැපිටල් A 2යි. B කියන්නේ 2යි. Y කියන්නේ 1 මෙතන 1යි. අසමානයිනේ. හරි. මේක අසමානයි කියන්නේ අපිට මේ ක්‍රමෙන් මේ හදන්න ඕනේ. මෙන්න මේ ක්‍රමෙන් තමයි හදන්න ඕනේ. ඒ ක්‍රමය හදනකොට මං කිව්වා අපිට ගන්න කියලා x කියන එක්කෙනා කැපිටල් X ධන h කියලා ගන්න කිව්වා. y කියන එක්කෙනා කැපිටල් Y ධන k කියලා ගන්න කිව්වා. මේ දෙක තමයි මුලින්ම ගන්න කිව්වේ. ඊට පස්සේ මං කිව්වා මේ සමීකරණ දෙක වෙන වෙනම ගන්න කියලා. x ධන 2y ඍණ 3 සමානයි බිඳුවයි 2x ධන y ඍණ 3 සමානයි බිඳුවයි කියන අවස්ථා දෙක ගන්න කිව්වා. ඒ දෙක අරගෙන මේ දෙකේ සමගාමී සමීකරණය හොයලා බලන්න කිව්වා. අපි ගමුකෝ මේක 3 මේක 4 කියලා. 4න් අපි 3 අඩු කරන්න පුළුවන් නේද දෙකෙන් වැඩි කරලා. එතකොට 2x ධන y ඍණ 3න් අඩු කරනවා 2x ධන 2x ඍණ 4y ඍණයි ඍණයි ධන වෙනවා 3 වරක් දෙක 6 සමානයි බිඳුවයි. ඔය විදිහට එනවනේ. එතකොට 2x 2x කැපිලා යනවා. ඍණ 3y ධන 3 සමානයි බිඳුවයි ඍණ 3යි සොරි 3 සමානයි 3y y සමානයි 1යි. මේකේ y සමානයි 1යි කියන්නේ අපිට කවුද හම්බෙලා තියෙන්නේ? k කියන එක්කෙනා ගගේ කීයද? k කියන එක්කෙනා 1යි. මෙන්න මෙයාගේ අගේ 1යි කියලා හම්බුණා. හරි. ඇයි y කියන එක්කෙනා බිඳුව මෙන්න මේ සමගාමී සමීකරණය බිඳුව වෙන අවස්ථාව කියන්නේ අපිට hk හම්බෙන අවස්ථාව කියන එක මතක තියාගන්න. ඒක තමයි මේ අපිට y1 කියන්නේ k සමාන 1යි කියලා හම්බුනේ. ඊළඟ අවස්ථාව y කියන එක්කෙනා 1යි නම් මෙයා පළවෙනි 3ට ආදේශ කරලා ගත්තොත් x ධන දෙවරක් එක 2යි ඍණ 3 සමානයි බිඳුවයි x ඍණ 1 සමානයි බිඳුවයි x සමානයි 1යි. x කියන එක්කෙනත් 1යි කියන්නේ h කියන එක්කෙනා 1 කියලා අපිට හම්බ වුණා. දැන් අපි කරන්නේ මේක x කියන එක්කෙනා කවුද කියලා බලනවා. x කියන්නේ කැපිටල් H ධන සිම්පල් h. සිම්පල් h කියන්නේ 1යි. y කියන්නේ කැපිටල් Y ධන k. ඒ කියන්නේ 1යි. ඔන්න අපිට මේ දෙන්න ආවා. ඊට පස්සේ අපි කරන්නේ මේ දෙන්න ඒ විදිහටම අපිට සමීකරණයට ආදේශ කරනවා. dy over dx කියන එක නා කොහොම චුට්ටක් කියන්නකො මෙන්න මෙයා දැන්ට ඔක් තිය. x කියන එක්කෙනා මට ලියන්න පුළුවන් නේද? x ධන 1 ධන y කියන එක්කෙනා 2y ධන 2 ඍණ 3 බෙදීම 2x කියන එක්කෙනා මට ලියන්න පුළුවන් 2x ධන 2 y කියන එක්කෙනා y ධන 1 ඍණ 3 බලන්න 1යි 2යි සොරි මෙතන 1යි මෙතන 2යි 3යි 3න් 3ක් බිඳුවයි. එතකොට මේ ටික කැපිලා යනවා. ඉතුරු වෙන්නේ x ධන 2යි y ඉතිරි වෙනවා. මෙතන 2යි 1යි 3යි 3න් 3ක් බිඳුවයි. එහෙනම් 2යි x ධන y ඉතිරි වෙනවා. හරි. අපි අර dy over dx තිබ්බනේ. ඒගොල්ලන්ට මොකද වුනේ? අපි ඕක dy over dx ඔන්න බලන්න. dy over dx කියන එක්කෙනා මට ඒත් ලියන්න වෙන්නේ dy ධන 1 නේද? dx ධන 1 මේ ඇත්තටම 1 කියන එක නියතයක්නේ. නියත එක අවකලනය තේරුවන්නේ නැහනේ. එහෙනම් අපි මේක ලියන්න පුළුවන් නේද? d capital Y over dx කියන එක. එක සැරේම මේක මෙතනට මේක මේ ලියන්න ඕනේ කෙලිම මේ විදිහට ලිය දාන්න. මොකද අපිට තරම මම කලින් කිව්වනේ අපි මේක මෙන්න මේ කොපි වීඩියෝ එකේ කරන්නේ මේ සම්පූර්ණ තීරි ගැන ඉගෙන ගන්නවා නෙමෙයි ගණන් ටික ඔක්කොම සම්පූර්ණයෙන් හදා ගන්න පුළුවන් මට්ටමට අවශ්‍ය තීරි ටිකයි හදන විදිහයි ගැන සාකච්ඡා කරන එකක් කියන්නේ කියලා. ඒකයි. දැන් අපි කොහොම හරි මේ බලන්න මේ තියෙන අපේ අර සාමාන්‍ය අවස්ථාවේ තිබ්බ හෝමෝජීනියස් ඉක්වේෂන් එකනේ. අපි මොකද කළේ? අපිට අමාරු අවස්ථාවක් ආවා. අමාරු අවස්ථාව මොකද කරගත්තේ? හෝමෝජීනියස් එකේ සිම්පල් අවස්ථාවට කරගත්තා. දැන් මේකේ අපි කලින් කලේ මොකද? y කියන එක්කෙනා vx කියලා හිතුවා. එහෙනම් dy over dx කියන එක්කෙනා මට ලියන්න පුළුවන් v ධන
වීවතාවක් එක්ගාව කලනය එකයි එකන්නේ වීම තමයි එක් වතාවක් ඩෝව ඩක් මේ නිකන්නෙක්නේ කැපිටල් එක්සා හරි ඉතින් ඒටික ආදේශ කළොත් වී දන්න xdVOVDX සමානයි X දන්න වයි වෙනුවට මම ආදේශ කරනවා දෙකයිVX දෙකයිX දන්න VX මේක්ස් කැපිලනවා එක දන්න දෙකයිවයි දෙක දන්න දන්න xdVDX ඉතුරු වෙනවා දම්බලන් දෙකයි වීනේ මෙත හරි දෙකයි VX මෙතන වී හරි දැන් මේ වීව මේ පැතල ගත්තොත් xdVOVDX සමාන වෙනවා එක දන්න දෙකයිවී රින දෙක දන්න වී මේ කරේ හබතර යවන්න මේක සරලොම ගත්තොත් මේක මේටික මේ දැම්මන් අර මේ කාය හදන්න යන්න බුරුට වෙලාව යන හින්ද දැ මේටිකර මෙන්න මෙතැන්ට අවස්ථාවටනකම් ගත්තන් සොරි මෙන්න මේ අවස්ථාවට සරල හෝමජීනියස් අවස්ථාවට ගත්තර පස්සේ සාමාන්‍ය විදිර සිලු කළා ඒක සුළු කලාට පස්සේ අපිට උත්තර එනවනේත මෙන්න මෙහෙම දැන් කලින් එක අපිට උත්තරයාවේ මෙන්න මේ එක්වයි වලින් උත්තරයක් කාවන එක් සහ වයිවලින් උත්තරයක් කෙනවා මේ ඇතරම එක්වලින් වයිවලින් උත්තරයක් කෙනවා අන්තිම ලෝක දන්නද කරන්න ඕනේ දැම එක් කියන කවුද එක් කියන්නේ එක් දන එක නං අපි මේ එක් වෙනුවට එක්රීන එක ආදේශ කරනවා අන්තිමට එන උත්තරයට එක්රීන එක ආදේශ කරනවා එමන්නත එක්රීන සාධාරණ අවස්ථාගත්තු එක්රීන ආදේශ කරන මේ අප අන්තිමට අප කැපිටල් එක්ට අන්තිමට අප කැපිටල් වයිට මොකද ගන්න නොනේ මේ එක හැපතරන වෛරින එක කියන්නේ කැපිටල් වයි අන්‍යාව ආදේශ කරනවා සාධාරණ අවස්ථාවක් ගත්තත් වෛරිනකේ තේරවාද පංකඩින් කිව්වා මේක සරල අවස්ථාවයි කම්පලෙක්ස් එමනතන් ට්‍රප් පෙන් නැති අවස්ථාවක් තියෙනවා ඒ අවස්ථා දෙක්කෙන් සරල අවස්ථාව මාලේසේ මොකද ගන්දී වයි කෙනෙ කලා වක් කරන්න යාව අවකලනය කලාට පස ඩීවයිෝවඩක්ෙනවා යාව ඔල්වෙ තියාගන්න ඉට සේ දෙන්නව සමීකරනට ආදේශ කරන ආදේශ කලාට පස් සේන උත්තරය අන්තිමට අර වයි වෙනුවට සොරි වී වෙනුවට වයික්වා ආදේශ කරන්න කියලා කිව්වා දැන් මේකෙද තිබේ කම්පෙක්ස එක ඇති මේ අමුතු සීයක් කවපින්ට ගන් හදාගන්න බැරුණනේ ඒකින්ද මේ දෙක අනුපාත අතර අනුපාතය ගත්තොත් අනුපාත අසමානයින එක් සමාන එක් දන එච් කියල ගන්න වයිසමනයි වයිදන කිය කියලාරගෙන ඉලාට මෙන්න මේක සමගාමි සමීකරණය විසඳන්න විසුදුවට පස්සේ එක්ටයි වයිටයින උත්තර තමයි එචේ වෙන්නේ ඒටික හවාගන්නට කියල තමයි මුලිම කිවේ ඒවිදර අපි මේ ගාන හදාගන ආටවස්සේ මුලින්ම මෙන්න මෙතැන්ටනකං එක්යි කෙයි හවාගත්තා ඉටවස්සේ එක් කියන් එක් දන එක වයිකන් කැපිටල් වයිදන එක කියන අපි මෙන්න මෙතන ටයිකට ආදේශ කර ලියගතන ඒ තියන්ටික ගානට ආදේශ කරන එක්නුවට එක් දන කැපිටල් එක් දන එක ආදේශ කරන වයිනුවට කැපිටල් වයිදන එක ආදේශ කරන ඒවිදි ආදේශ කරට පස් අප මෙන්න මේ සමීකරන මෙන්න මේ සමීකරණය හදාගන්න එක තම අපිට මෙතන මේ කම්පලෙක්ස් එකේ තියෙන අමාරුම කොටස එතනින් හට පසතිීම පස්ස තිනුව අප අට සරල හෝමජීනිය සීක්වේෂණ එක ඒක විසඳුවට පස්ස අපිට කැපිටල් ෙක්සලුනේ කැපිටල් වයිවලගේ සමීකරණයක් අන්තිමට උත්තරයක් කෙනවා ඒක විසරන්නෙත් කෝ දර කලින් නීති තුන අර පාරණ සරල අවස්ථාව විසඳුවේ ඒ අවස්ථාව විසඳු ආකාරයට තමයි මේක විසඳන්නේ එතොට කැපිටල් ෙක්සලුනේ කැපිටල් වයිවලන්නේ උත්තරයක් කෙනවා අපිට අන්තිමට ඒක මේ අපිට ගාන තියන සිම්පල්ලෙක්යි සිම්පල් වයසරන්නේ එහෙනම් මෙතන තිබ්බේ කැපිටල්ෙක් කිය එක් දන එක කිය නික්ස් නම් කැපිටල් එක් තනි කරගන්න එක්යි එකයි ඇසුරෙන් ලිවා මෙයාවත් ඒ විදි ලිවා ඒටි ආදේශ කළ වස මට එකට උත්තනේ වා ලස්සන්ට තෙරනෝද හරි ඊළඟ අවස්ථාව බලමු අර අනුපාත දෙක සමානයින ඒක තමයි මොතන තියෙන ලේසිම අවස්ථාව ඩීවයිෝවඩක් මම මේ සමීකරණ ලීල පෙන්න්නන ඩීවයිෝවඩක් එක් දන වයිදන්න තුන දෙකයි එක් දන දෙකයි වයි දන්න තුන
මං හිතන්නේ මෙන්න මේ ගාන වෙන්න ඕනේ. අනේ අන්තිමට එක අන්තිමට 3 මෙතන ටික හරි මේ විදිහට හිතන්න මේ විදිහට ආවට පස්සේ මට පේනවා අනුපාත ගමුකෝ A බෙදීම A එක බෙදීම 2 මෙතන සිම්පල් A මෙතන කැපිටල් A මෙතන 1යි මෙතන 2යි හරි මෙතන මෙතනත් 1යි මෙතනත් 2යි ඒ දෙක සමානයි එහෙනම් මං කරන්නේ කොහොමද මේක කම්පලෙක්ස් ට්‍රප් එක ලේසි අවස්ථාව තමයි යන්නේ එහෙමත් නැත්නම් මේ අනුපාත සරල වෙච්ච සමාන වෙච්ච අවස්ථාව තමයි යන්නේ මේකදී අපි කරන්නේ dy over dx කියන එක්කෙනා x ධන y කියන එක්කෙනා ධන 1 2යි x ධන y ධන 3යි මෙන්න මෙහෙම කඩාගන්නවා දැන්ට x ධන y මෙන්න මෙහෙම තියාගත්තා ඊළඟ වැඩේ තමයි අපි හිතමු x ධන y කියන එක්කෙනා z කියලා මේ x ධන y කියන එක්කෙනා z කියලා හිතමු එතකොට මේ දෙන්නගේ අවකලනය x විසින් අවකලනය කළොත් මේ දෙන්නම dx අවකලනය කළොත් එකයි dy over dx මොකද මට මෙන්න මෙයාව හදාගන්න ඕනේ ඊළඟට dz වලට dz over dx මට මෙහෙම එනවා එතකොට dy over dz කියන එක කෙනා මට එනවා dz dy over dx කියන එක කෙනා dz over dx minus 1 කියලා එනවා හරි මෙතනට නම් අවුලක් නැහැ මේ විදිහට අර තියෙන පොදු දෙක වෙන් කරගත්ත මොකද සමානයි නේ මේ දෙක මට වෙන් කරගන්න පුළුවන් x ධන y වෙනුවට මම z දාගත්තා මට අන්තිමට සමීකරණ එනවා මම මෙයා වෙනුවට ලියා ගන්නවා දැන් අර ආපු උත්තරේ dz dx ඍණ 1 කියලා මම ලියා ගන්නවා x ධන y වෙනුවට මම z දාගන්නවා z ධන 1 2යි z ධන 3 අන්න එහෙම ලියා ගන්නවා ඊට පස්සේ දැන් බලන්න මම මේ ඍණ 1 මෙහා පැත්තට දානවා dz dx z ධන 1 2යි z ධන 3 මේ වෙත ධන 1 යනවා මම මේක සුළු කරන්නම් මෙතනින් dz over dx සමානයි 2යි z ධන 3 පල්ලෙහාට එනවා z ධන 1 ධන 2යි z ධන 3 3යි z ධන 4 2යි z ධන 3 dz dx දැන් මට ඔන්න ඔය විදිහට ඇවිල්ලා තියෙනවා උඩට z ධන 1 යට සෝරි 3යි z ධන 4 ඔන්න ඔය විදිහට දැන් බලන්න මේ ඇවිල්ලා තියෙන අගය මේ ඇවිල්ලා තියෙන අගය z එක පැත්තකට දැම්මා සෙපරබල් දෙක 2යි z ධන 3 3යි z ධන 4 dz සමානයි dx මේ තියෙන අර අපි කලින් විසඳපු සෙපරබල් ආකාරයනේ එතකොට මෙතනින් යාට හදාගන්න පුළුවන් මේක දෙපැත්තම අනුකරණය කරලා මෙන්න මේක විදිහට කළා තේරුණාද ඔන්න ඕක තමයි හෝමෝජීනියස් ඉක්වේෂන්ස් කියන්නේ හෝමෝජීනියස් ඉක්වේෂන්ස් සරලවම ගත්තොත් ප්‍රධානාකාර දෙකක් තියෙනවා සරලාකාරයේ සංකීර්ණ අවස්ථාව සරලාකාරය ගත්තොත් ක්‍රම තුනකට හදන්න පුළුවන් y වෙනුවට vx ස්ටෙප් පියවර 3ක් ඇතුළත හදන්න ඕනේ y වෙනුවට vx දානවා ඊට පස්සේ ඒක අවකලනය වෙන උත්තරය ළඟ තියාගන්නවා ඒ ටික ආදේශ කළාට පස්සේ එන උත්තරේ සුළු කරගෙන ගිහිල්ලා අන්තිමට xy ගෙන් විතරක් උත්තරයක් එනවා අන්තිමට y තනි කරගත් සෝරි v තනි කරගත්තා v තනි කරගෙන v වෙනුවට අර මේ y සමානයි vx එකේ y බෙදීම x කියන එක දාන්නවා කම්ප්ලෙක්ස් එක ගත්තොත් කම්ප්ලෙක්ස් එකේ ආකාරය මෙන්න මේ විදිහට තියෙන්නේ ax ධන by ධන c බෙදීම ax ධන by ධන c ඒක අපි අනුපාතය ගන්නවා a බෙදීම a b බෙදීම b ඒ දෙක සමානයිද අසමානයිද කියලා බලනවා අසමානයි නම් x වෙනුවට කැපිටල් x ධන x දැම්මා y වෙනුවට කැපිටල් y ධන k කියලා දැම්මා ඊට පස්සේ මෙන්න මේ සමගාමී සමීකරණය මෙන්න මේ උඩ සමගාමී සමීකරණ බිඳුව සමාන කරලා විසඳුවා මෙන්න මේ මෙන්න මේ VG ප්‍රකාශනය සම්බිඳුවට සමාන කරලා ඒක සමගාමී සමීකරණය විසඳනවා විසඳුවාට පස්සේ x y ට එන උත්තර තියෙනවනේ ඒවා තමයි h v k කියන්නේ ඒ ටික විසඳුවා ඒ ටික විසඳුවට පස්සේ අපි ඒකට අර
මෙන්න මෙතන එච්ක ඉන්න හවාගත්තේ ඉන්න හවාගත්ත ටික මෙන්න මේ එක්ටයි වයිට ආදේශ කරලා පිළිගෙනවා ලිවර පස්සේ මට කැපිල ගිල් අර සීකනෙක් කියලා කැපිනවා කැපිනට පස්සේ අර සිම්පල් හෝමජීනිය සීකේෂණ එකෙනවා සාමාන්‍ය සල් මේ සුරු කරලා ඉවර කරලා අන්තිමට අපට කැපිටල් එක් කැපිටල් වයිගෙන උත්තරෙන්නේ අපි කැපිටල් එක්යි කැපිටල් වයි අපි අතින්දාගත්තේවා අපිට තියෙන සිම්පල් එක් සිම්පල් වයි අපි එක ආදේශ කලා ඉට පස්සේ මේ අනුපාද සමානුවත් අනුපාද සමානුවත් ඒ සමාන වෙච්ච දෙක එක් දන වයි දෙකයි එක් දන්න දෙකයි වයි කියන එක පොදු පද එලියට අරගෙන එක් දන වයි කියන එකනට හගයක් දෙනවා ඒ අපි අවකරණය කරනවා මොකද අපිට ඩීවෝඩක් නොට තාගයක් ආදේශ කරන්න ඕන්නේ අන්නේ හින්දා ඒක සුළු කරට පස අපිරෙන සෙපරබල් ඊක්වේශනයක් ඒක ඊක්වේෂණ එක අපි හරියට විසඳුවට පස්සේ අපිට ඒක උත්තරේ ගන්නත් පුළක් ඔන්න ඕක තමයි හෝමජීනිය සීක්වේෂන්ස් කියන්න මයි හිතනවා තේරෙන් නැති කියලා ඒ අවස්ථා ටිකම හරි අපි හෝමජීනියස් ඉක්වේෂන්ස් කොටස ඉවරයි දැන් මේ කැල්ලත් ඉවරයි අපි දැන්යන්නේ ලීනිය ඉක්වේෂන්ස් මේකත් අර වගේම තමයි සාමාන්‍යෙන් ලේසිකොට සක් යන්නේ මේකෙත් තර අර හැම එකකම් මංකිවන ෆෝර්මයක් තියනගල මේක ෆෝර්ම එක තියන්න මෙන්න මේ විදිිය dydx ධන px සමානයි qx මෙන්න මෙහෙම අර px එක්ක y කියන කෙනා ගුණ වෙලා ඉන්න මෙන්න මෙහෙම තෙන මේක තමයි ෆෝර්ම් එක මේ ෆෝර්ම් එකම තියෙන්න තව එක පොඩි වෙනසක් තිවෙච්ච එකක් තමයි බර්නෝලි ඉක්වේෂන්ස් කියන්නේ මේ ෆෝර්ම් එකමයි මෙන්න මේ ටික කිසි වෙනසක් නෑ මෙන්න මේ පිඩි පස්සට වෙන පොඩි නැට්ටක් වගේ කෑල්ලකයිද සරලම ගත්ත නැට්ටක් ඇවිල්ලා හැදිච්චක තමයි මේ බර්නෝලි ඉක්වේෂන්ස් කියන්නේ ඉතින් ඒක හදන්න කලින් අපි මුලින්ම බලමු ලීනියර් ඉක්වේෂන්ස් හදන්නේ කොහොමද මේ ලීනියර් ඉක්වේෂන් එකක් වෙන්න නම් මුලින්ම මොනවද බලපාන්නේ අපි කලින් කිවා මේ මොකක්කරි ෆෝර්ම අපි කලින් අර ෆස් පාට් එක කතා කලා නේද මොක්කර එකක් ලීනියත නැද කියල බලන්න ප්‍රධාන දේවල් තුනක් තිනය තුනම හරියට වුණොත් විතරයි මේක ලීනිය වෙන්න ඇත්තන් මේක නන්ලීනිය කියලා මොනාදේ තුන පලවෙනික තමයි වයිගේ එයාගේ වයි හරි වයිගේ ඩෙරිවේටව සර මම ඒටිය මෙදන කියන්න වයිගේ නැත්ත වයිගේ ඩෙරිවේටවස් වල පව එක අනිවාරෙන් එක වෙන්න ඕනේ නැත්තං එකට වඩා වැඩි වෙන්න බැහැ එහෙම වුණොත් මේක ලීනිය නෙමේ දෙවැනි එක වයිගේ වයිගේ ඩෙරිවේටවස් වලයි ප්‍රඩක් තියන්න බෑ ඉගැන්න වයිඩ වයි මෙන්න මෙහෙම තියෙන්න බෑ හරි ඊළඟ එක වයිගර අමුතු අමුතු කෑලි තියෙන්න බෑ මේ වයි කියන්න මතක තියාගන්න ඩිපෙන්ඩන් වේරිබල් ඩිපෙන්ඩන් වේරියබල් වල අර අමුතු අමුතු වේ සමීකරන අස්වල් වල තියෙන බෑ කොස්වයි අන්න ඒ වගේ සයින්වයි එල්ලෙන්වයි ඒවයි ඒ වගේ කැරි තියෙන බෑ එහෙම නැතුව ඔය විදිහට තිබ්බොත් ඔය තින් DYODX PXY සමන QX මනු උදාහරණයක් ඉද ලිව මේ උදාහරණයක් ලියන්නේ DYODX දන්න තුනයිවයි ඊවල එක් බන් අතනර ඒවල එක් කියනෙක් කියෙන දැම්මන් කලින්කිවල ඒවල වයිතක ලිනිය නෙමේ තිබ මංකිවා මේ වයික් සම්බන්ධව ඩිපෙන්ඩන් වේරියබල්ලය ගෙන අපි කතා කරන්න ඩිපෙන්ඩන් වේරියබල් එක තමයි මේ ඒවල වයි තියෙන බරි මේ බලන්න එක් කැන ඉන්ඩිපෙන්ඩන් වේරියබල් ඒ හින්ද එක ප්‍රශ්නයක් නෑ බලන්න මේ ගුණිත වෙලා නෑ කිසි දෙයක් වෙලා නෑ මේක ලීනිය ඉක්වේෂන් එකක් කොය තියෙනවා හරි අපි බලු මේ කොහොමට සුළු කරන්න කියලා පල්ලවෙනීම නීතිය පල්ලවෙනිම නීතිය තමයි හිතන්න මෙන්න මෙතන තුන්න තිබ්බ කියලා තුන්න හරි හිතන්න මෙතන මොකක් හරි පාහරි ඔන්න මොකක්කරක තිබ්බ කියලා මෙතන එහෙම තියෙන්න බෑ මෙන්න මේ දීවයි ඕවඩක් කියනෙක් කෙනා තනි වෙලා ඉන්න ඕනේ තනි වෙලා ඉන්න ඕනේ ඒක තම පලවෙනි නීතිය
මෙන්න මෙයා තනියම ඉන්න ඕනේ. හරි. එහෙම නැත්තම් පළවෙනි පියවර විදිහට වෙන්න ඕනේ එයා තනි වෙලා ඉන්නවද කියලා බලන්න ඕනේ. එයා එහෙම තනි වෙලා නැත්තම් ඒ ආගේ වැඩි වෙලා තියෙන පදෙන් මේ ඔක්කොම ටික බෙදන්න ඕනේ. එතකොට හරි. ඒක තමයි පළවෙනි පියවර. ඊළඟට දැන් දැන් බලන්න මෙන්න මෙතන එහෙම ඉඳලා එයා බෙදුවට පස්සේ මෙන්න මෙතනටයි මෙතනටයි උත්තරේ එනවනේ. ඒ උත්තර තමයි px py වෙන්නේ. px qx වෙන්නේ. හොඳට මතක තියාගන්න අන්නේ. මෙතන කවුරු හරි ඉද්දි හොඳට මතක තියාගන්න මෙයත් එක්ක මෙතන හිතන් ඒ කියලා කවුරු හරි හිටියා කියලා. එහෙම ඉද්දි මෙයා px මෙයා qx වෙන්නේ නැහැ. මෙයාගේ ඉස්සරහා ඉන්න ඒගෙන් මම මේ ඔක්කොම බෙදුවට පස්සේ මට මෙතන උත්තරේ එනවනේ වයිට ඉස්සරහා එන එකයි සමහර ලකුණට දකුණු පැත්තේ තියෙන එකයි. අන්න එතකොට තමයි මෙතන තනියම ඉන්නකොට තමයි මෙයා px වෙන්නේ මෙයා qx වෙන්නේ. අන්න දැන් මට මෙයාව මගේ ලීනියර් ෆෝම් එකට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ කරන්න තියෙන්නේ මම මේකට ගන්නවා පොඩි ක්‍රමයක්. ඔය දැන් px හොයාගත්තනේ. ඒ px මම අනුකලනය කරනවා. ඒ කියන්නේ මේක මේ ඩෙෆිනේෂන් එකේ තියෙන්නේ u mu සමානයි e වල අනුකලන px dx. ඔන්නෝම තමයි දැන් මේ මොකක්ද ඩෙෆිනේෂන්ස් වල තියෙන්නේ. දැන් එහෙම කරන්න ඕනේ. සරලවම ගත්තොත් අපි අරක px කියන එක නා හොයාගත්තනේ. px අනුකලනය කරන්න. මම මේ හොයාගත්ත px ඉන්නනේ. මේ px නිකම් අනුකලනය කරන්න. ඔන්න මම මේ px අනුකලනය කළා. px අනුකලනය ඕනේ dx කියන්නේ. ඔන්න අනුකලනය කළා. අනුකලනය කරලා එයාව e ගේ ඔළුව උඩින් දාන්න. e ගේ ඔළුව උඩින් දැම්මනම් අන්න එතකොට මට එනවා mu. තේරුණාද? අර වගේ ලොකුට පාඩම් කරන්න ඕනේ px කියන එක්කෙනාව dx විසින් අනුකලනය කරලා e ගේ ඔළුව උඩින් දැම්මා. හිතන්න මෙන්න මේක එක විශේෂ අවස්ථාවක් තියෙනවා මෙන්න මෙහෙම. හිතන්න e වල ln x වල වර්ගය කියලා මෙහෙම ආවා. එහෙම ආවොත් මතක තියාගන්න මේ e මේ ln අයින් වෙලා ගිහිල්ලා x වර්ග කියන එක විතරක් ඉතුරු වෙනවා. මේක මාර වටින අවස්ථාවක්. එතකොට ඒක මතක තියාගන්න. e වල ln කියන එක ආවොත් e වල ln කියන එක ආවොත් මේ දෙක මේක අයින් වෙලා මේ x වර්ග කියන එක විතරක් ඉතුරු වෙනවා. මම කලිනුත් කිව්වා වගේ ගන්න අර තියරි සම්පූර්ණයෙන් මුලින්දලා එකින් එකට උගන්වන්න යන්නේ නැහැ. ගණන් ටික එක්සෑම් එකේ ගණන් ටික කොට දාගන්න පේපර් එක කරගන්න පුළුවන් මට්ටමට මේ තියරි ගණන් 40 ස්ටෙප්ස් ටිකයි කියන එක තමයි මේ වීඩියෝ සීරීස් එකේ වෙන්නේ. හරි. දැන් මම අර mu කියන එකත් හොයාගත්තනේ. ඊට පස්සේ මොකද කරන්නේ? mu ගෙන් මුළු ඉක්වේෂන් එකම අපි වැඩි කරනවා. තේරුණාද? හරි. අපි බලමු මේක. මම මේක ඇල්ල හදන්නම් මේ පැත්තේ. dy over dx ධන 3y සමානයි e වල x. හරි. මෙතන කවුරුත් නැහැ කියන්නේ මෙයා තමයි px. මෙයා තමයි qx. මං කිව්වා px හොයාගත්තා නම් mu කියන්නේ px අනුකරණය කරන එයාව ඔලුව උඩට දාන්න e ගේ. px වෙනකොට මං කෙලින්ම දානවා 3 කියලා. මොකද මගේ px කියන එක 3යිනේ. හරි. e වල අනුකලන 3 කියන්නේ 3x මෙයානේ 3x. හරි. ඊට පස්සේ දැන් මොකද කරන්නේ? ඊළඟට කරන්න තියෙන්නේ හරි 3x කියලා ගත්තා. ඊළඟට අපි කරන්න ඕනේ අර මුළු ඉක්වේෂන් එකම එන්නේ mu ගෙන් වැඩි කරනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම වෙලා. මේ තියෙන ඉක්වේෂන් එක තියෙනවනේ. මේ ඉක්වේෂන් එකම අපි මෙන්න මේ mu ගෙන් වැඩි කරනවා. සරලවම කිව්වොත් mu dy dx ධන mu 3y mu ex. මම මේක මෙතනින් තියලා මම මේ ගණන් දෙකක් එකපාර යන්නේ. පැටලෙන්න පුළුවන් හොඳට බලාගෙන ඉන්න අවධානය.
මෙන්න මේ තියෙන මේ මූලික මේ තින් මූලික තීරි කෑල්ල මම මොකද මේක වැඩි කරන්නේ මියගෙන් dydx ධන pxy සමානයි qx හරිද මේම ගත්තා දැම් බලන්න මේ දැම් මේ ඉන්න ගුණිතය කවකලනයක්න ඒ කියන්නේ මට මෙන්න මෙයා වෙනුවට සම්පූර්ණයෙන් දාන්න පුළුවන් කවුද dx උඩ දාන්න පුළුවන් μ.y කියලා d.y dx සමානයි μqx ඒ කියන්නේ අපි ඒක මේ පැත්තෙන් හිතමු දැන් අපි මියගෙන් වැඩි කළා මියගෙන් වැඩි කරලා දෙමු ඔන්න බලන්න ඊවල 3x dy/dx ධන මියවල මිය කියන්නේ දැන් 3 ඊවල 3x 3y සමානයි ඊවල 3x ඊවල x හරි මෙම මංකිව වයිවතාවක් මෙයාගේ අවකලම වයිවතාව මෙයාගේ අවකලනය මෙයාගේ අවකලනය වතාවක් මෙයා නිකං හැසිරෙන්නේ dx dx ඊවල 3x වතාවක් වයි වගේනේ බට මෙයා අවකලනය කර ඊවල 3x වතාවක් dydx එකතු කිරීම මේ අව ගුණිතය කව කලනය ඊවල 3 වයිවතාවක් ඊවල 3x කියන්නේ 3x 3x හරි එතවට මන්න ඔන්න ගුණිතය කව කලනය ගත්තා මට එක සමාට වෙනවා ඊවල 3x වතාවක් ඊවල එක්ට තේරුණාද මේ තිීන් අපේ මම මේ පැත්තේ හදාගෙන එන්නේ මෙන්න මේක මෙතනිදල මම මේ හදාගෙන එන්නේ ඕනෑම ගානකට මේක දාන්න පුළුවන් විදිිය මම මේ එක්සාම්පල් එකක් එක්ක මේක පෙන්න කරින් එක විතිය තමයි කරන්න හරි එතැනට ගන් තේරුණාද හරි ඊළඟ කොටසෙදි දැන් කරන්න තියෙන්නේ හරි දැම් බලන්න ඔක්කොම අර පැත්තේ ඩීවයිෝවඩක් ඉන්නවා අර පැත්තේ මියක්ක් ඉන්නවා ඊළඟට මොකද කරන්නේ දැයිති අපි සාමාන්‍ය විදියට මේ ඩක් යහ පැත්තර දාලා dμy ඉන්නේ μqx dx දාමු අනුකලනය මෙතනෙනවා මියවයි සමානයි මෙතන එනවා ධනසීත එක්ක මිය් අනුකලනය මියq dx ධනසී ඔය ඕකම තිීමෝ විදිරම මියක්ක් මොකද අපි කිවක් තියනෙක් නව දන්නෑ මෙන්න මේ විදිර තිීමු අපි ඕකම හිතුව මේ පැත්ති මොකද කළේ මෙතන්ට ආවට පස්සේ ඒකැන් අපි මේම හදාගෙන විල්ලා මෙතැදි ගත්ත වික විශේෂවස්ථාව ගුණතය කව කරන අනි පැත්‍ර ගිය එකැන් අපි වෙන්දර මේක දැකළ මේක ගන්නේ මේ පාර මේක බලාගෙන මේක කසරේ ලියන්න පුළොන්කම හම්බුර එතනින් එහට දැන් කරන්න තියන්නේ දෙපැත්තර අනුකරණය කරන්න තියන්නේ ඉතින් අපි ඒක කරලදම් D ඊවල 3xy සමානයි ඊවල 4x dx මේ අනුකරණය කළොත් ඊවල 3xy සමානයි මේ අනුකරණය කළොත් ඊවල 4x අනුකරණය කළොත් අපිට හම්බෙන්නේ ඊවල 4x බෙදීම 4 ධන C ඔන්න ඔය විදියට එනවා